ආයුබෝවන් හැමෝටම බලමු අද දවසේ බිට්කොයින් මාකට් අප්ඩේට් එක. 1 hour chart එකට අනුව බිට්කොයින් මේ වෙද්දි 0.618 වලින් බවුන්ස් වෙන ගමන් තියෙන්නේ. 4 hour chart එකට අනුව තවම බිට්කොයින් ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකනේ. ඉතින් මම ෆිබොනාචි දාගන්නවා ඩවුන් පැත්තට. එහෙම දාගත්තට පස්සේ 0.618 කියන තැන අපිට 90000 ලෙවල් එක බලා ගන්න පුළුවන්. ඔයාලත් මේ chart එක බලාගෙන ඉන්න. මේ ලෙවල් වලදී මාකට් එක රිජෙක්ට් වෙන්න chance එකක් තියෙනවා. මේ උඩ තියෙන zone එක බ්‍රේක් කරලා එන රීටෙස්ට් එකෙන් අපිට ලෝන් එකකට යන්න පුළුවන්. හැබැයි මේ ලෙවල් එක බ්‍රේක් කරගන්න බැරි වුණොත් මාකට් එක පහළ ලික්විඩිටි ගන්න තව ලෝ එකක් තියන්න එන්න පුළුවන්. ඒ වගේම අවධානයෙන් ඉන්න බිට්කොයින් වල මේ වෙද්දි bearish divergence එකක් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඒ වගේම CG oscillator එකේ මේ වෙද්දි green පැත්තට ට්‍රේඩ් වෙන ගමන් තියෙන්නේ. ඒක හින්දාත් මාකට් එක උඩ ලෙවල් වලට යන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ඉන්නේ bear flag එකක. සාමාන්‍යයෙන් මේවා බ්‍රේක් වෙන්නේ පහළට. ඒ වගේම පහළ අතර තියෙන මේ bull flag සාමාන්‍යයෙන් බ්‍රේක් වෙන්නේ උඩට. ඒක හින්දා ඔයාලා මේ ගැන අවධානයෙන් ඉන්න. අපි වීඩියෝ එක පටන් ගද්දි කතා කරානේ 0.618 90000 කියන ලෙවල් එකට මාකට් එක එන්න chance එකක් තියෙනවා කියලා. බලන්න මේ liquidation heat map එකේ විදිහට 90000 කියන ලෙවල් එකේ ලොකු liquidation ප්‍රමාණයක් තියෙනවා. බලන්න 85000 කියන ලෙවල් එකේ ඊටත් වඩා ලික්විඩේෂන් ප්‍රමාණයක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මාකට් එක 90000ට ගිහිල්ලා ට්‍රේඩර්ස්ලාව ලික්විඩේට් කරන්න ආයෙත් 85000 කියන ලෙවල් එකටම මාකට් එක ඩ්‍රොප් වෙන්නත් chance එකක් තියෙනවා. ගෙවුන පැය 24 බලන්න මිලියන 385ක් ලික්විඩේට් වෙලා තියෙනවා. ඒ වගේම ලොන්ග් ට්‍රේඩ්ස් මිලියන 122ක් ඒ වගේම ෂෝට් ට්‍රේඩ්ස් මිලියන 262ක් ලික්විඩේට්. බලන්න පැය 24 ගත්තොත් ගොඩාක් එක්ස්චේන්ජ් වල ෂෝට් කරලා තියෙන්නේ. ඉතින් මාකට් එක අප් වෙන්න මේකත් හේතුවක්. බොහෝ විට උඩ ලෙවල් වලට මාකට් එක යන්න පුළුවන්. මාකට් එක 90000 කියන ලෙවල් එකට ආවට පස්සේ බලන්න මේ bearish divergence එකත් එක්ක ඔයාලට ෂෝට් එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන් වේද කියලා. 15 minute chart එක ගත්තාම පොඩි wedge pattern එකක් හදන ගමන් තියෙන්නේ. බලන්න වෙජ් එක උඩට බ්‍රේක් කරලා එන රීටෙස්ට් එකෙන් ඔයාලට ලෝන් ඔපචුනිටි එකක් කැච් කරගන්න පුළුවන් වේද කියලා. අපි එතේරියම් පැත්තට යන්. එතේරියම් මේ වෙද්දි 1 hour chart එකට අනුව 0.618 කියන ලෙවල් එකෙන් බවුන්ස් වෙන ගමන් තියෙන්නේ. 4 hour chart එක ගත්තාම එතේරියම් ඉන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකනේ. ඉතින් මම ෆිබොනාචි මේ විදිහට ඩවුන් පැත්තට දාගන්නවා. එහෙම දාගත්තාම බලන්න 0.618 කියන ලෙවල් එකෙන් මාකට් එක රිජෙක්ට් වෙයිද කියලා. මේ ලෙවල් එකෙන් මාකට් එක හෝල්ඩ් කරලා උඩට බ්‍රේක් කරලා කැන්ඩල් ස්ටේබල් වුණොත් එතේරියම් අප් වෙන්න පුළුවන්. අපි ආයෙත් බිට්කොයින් පැත්තට යන්. බිට්කොයින් මේ විදිහට අප් වෙලා උඩ තියෙන ලෙවල් එකේ සයිඩ් වේස් ගියොත් ඒ කාලය ඇතුළත ඕල්ට් කොයින් පර්ෆෝම් කරන්නත් ඉඩ තියෙනවා. අපි ඩොජ් chart එකේ ඉන්නේ. ඩොජ් මේ වෙද්දි යට තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක හෝල්ඩ් කරගෙන තවටත් ඉන්නවා. හය ලෝස් හද අප් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු ඉස්සරහ කාලෙක තවත් all time high එකකට යන්න පුළුවන් වේද කියලා. gold මේ වෙද්දි ලස්සන wedge pattern එකක් හදන ගමන් ඉන්නේ. බලන්න මේක break කරන පැත්තට එන retest එකෙන් ඔයාලට long opportunity එකක් එහෙම නැත්නම් short opportunity එකක් catch කරගන්න පුළුවන් වෙයි. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න. ඔයාලට analyze ඕනේ coin වල නම් පල්ලෙහෙන් ලියාගෙන යන්න. අපි වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.